පහුගිය දවස්වල වල දකින්න ඇති WhatsApp කම්පැනි විසින් දැනුම් දීලා තිබ්බා 2025 ඒ කියන්නේ මේ මාසේ මැයි මාසේ 5 වෙනිදායින් පස්සේ සමහරක් Apple device වලටයි එතකොට Android device වලටයි මේ WhatsApp ලගේ සහාය නොදක්වන බවට. ඉතින් ඔයාලා ප්‍රවෘත්ති වල එහෙමත් සමහරට දකින්න ඇති. ඉතින් ඒක නොදන්න අයට තමයි අද මේ වීඩියෝ කියලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියනවා නම් ටිකක් පරණ device වලට තමයි මේක බලපාන්නේ කියලා තමයි මේලා කියලා දෙන්නේ. ඔයාලා ළඟ Android OS එක දුවන ෆෝන් එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට Samsung වෙන්න පුළුවන්. LG ඔය වගේ මොකක් හරි ෆෝන් එකක් නම් ඒකේ තියෙන්න ඕන Android version එක අඩුම වශයෙන් මේලා කියලා තියෙනවා සාමාන්‍යයෙන් අඩුම වශයෙන් Android 5 වත් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ Lollipop version එක කියලා කියන්නේ ඔයාලා දන්නවා ඇති. Android Lollipop version එකවත් මේගොල්ලෝ කියනවා අඩුම වශයෙන් තියෙන්න ඕන කියලා. ඉස්සරහට මේ මැයි 5 වෙනිදායින් පස්සේ සහාය දක්වන්න නම් ඒක හොඳින් වැඩ කරන්න නම් ඒ වගේ version එකක්වත් තියෙන්න ඕන කියලා කියනවා. ඔයාගේ Apple device එකක් නම් තියෙන්නේ මේගොල්ලෝ කියනවා ඔයාගේ iOS version එක අඩුම වශයෙන් ඔයාගේ ෆෝන් එකේ iOS version එක 15.1වත් තියෙන්න ඕන කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒක තියනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට ඒකෙන් පස්සේ එනවා නම් කොහොමද තිබ්බට අවුලක් නැහැ. ඉතින් අලුත් ඒවානේ. ඒකවත් අඩුම වශයෙන් තියෙන්න ඕන කියලා කියනවා මේ WhatsApp app එක වලට හරි විදිහට පාවිච්චි කරන්න. ඒත් මේගොල්ලෝ කියනවා ඔයාගේ තියෙන්නේ 15.1ට වඩා ටිකක් අඩුවෙන් තියෙන versions නම් ඒ වගේත් වැඩ කරයි සමහර විට ඒ වුණාට සමහර කාලවලට ඒක ප්‍රශ්න එන්න පුළුවන් කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නේ නැත්නම් කොහොමද ඔයාගේ ෆෝන් එකේ තියෙන Android version එක. එහෙමත් නැත්නම් Apple එකක් පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන iOS version එක මොකක්ද කියලා හොයාගන්න දන්නේ නැත්නම් ඔයාලට දැන් පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා ඒක බලා ගන්න. ඉතින් දැන් මේලා මේ කියලා දෙන විදිහට අපිට අපේ ෆෝන් වල මේ කියන විදිහේ අවශ්‍යතාවය ගැන මේ කියන විදිහේ දේවල් නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ Apple device එක නම් තියෙන ඔයාලට පුළුවන් යන්න පුළුවන් උපරිම අප්ඩේට් එකට ෆෝන් එකේ iOS version එක ගෙනියන්න. ඔයාගේ Android ෆෝන් එක නම් තියෙන සාමාන්‍යයෙන් මොනවා හරි Samsung හරි මොනවා හරි වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක නම් ඔයාලට කරන්න තියෙන්නේ අනිවාර්යෙන් එතනදිත් ඔයාගේ ෆෝන් එකේ තියෙන Android version එක බලලා ඒක අප්ඩේට් කරගන්න පුළුවන් නම් යන්න පුළුවන් උපරිම අප්ඩේට් එකට යන එක තමයි මේ දවස්වල ඔයාලට කරගන්න පුළුවන් වැදගත්ම දේ. ඒ වගේම තමයි ඉතින් සමහර අයට පුළුවන් කරන්න මේ වගේ තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් සාමාන්‍ය කම්පියුටර් එකක් වගේ තියෙනවා නම් ලැප්ටොප් එකක් නම් ඔයාලට පුළුවන් අර emulators කියලා software જાතියක් තියෙනවා. emulators කියලා කියන්නේ ඔයාලට ඉතින් ඔයාලා ගේම් ගන්න එහෙම නම් ගොඩක් දන්නවා. ඉතින් ඒවා එකක් දාලා ඔයාලට බැරිම නම් ඉතින් ඒ වගේ දෙයකට යන්න වෙනවා. ඉතින් ඉස්සරහට මේ කියන විදිහට. ඉතින් ඒත් එක්කම ඔයාලට සාමාන්‍යයෙන් ඔයාගේ වෙන ෆෝන් එකක් වගේ තියෙනවා නම් ටිකක් Android 5 හරි එතකොට Apple device එක නම් සාමාන්‍ය ටිකක් හොඳ version එකක් තියෙන සාමාන්‍ය 15.1 වගේ තියෙනක් තියෙනවා නම් ඉතින් ඒ වගේ එකට අලුතෙන්ම app එක දාගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ මේ වගේ වෙලාවක. ඉතින් Android users වලට නම් ඒක විකල්ප තියෙනවා. ඉතින් Apple වලට නම් ටිකක් විකල්ප අඩුයි. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේලා මේ මොන විදිහට කිව්වත් ඉතින් අපි බලමු මැයි 5 වෙනිදාන් පස්සේ අපිට කොහොමද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. සමහරට වැඩ කරන්න නැතුව යයිද අපිට වගේ features අඩු වෙයිද ඒ වගේ දේවල් ඉතින් බලා ගන්න අපිට මේ මැයි 5 වෙනිදාන් පස්සේ වෙන දේ බලන්න ඕන වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න යට තියෙන බටන් එක බලන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.